ගයිස් ඉතින් අද මම කරන්න යන්නේ වෙනස්ම විදිහේ චැලෙන්ජ් එකක්. ඒ තමයි මම අද පැය 3ක් යනකම් ලෝරියක් ඇතුල් වෙලා තමයි ඉන්නේ. ඉතින් ඉස්සරහට වීඩියෝ බලන්න යන්න. ගයිස් මම දැන් ලෝරියට තමයි යන්නේ. ඉතින් අතන තියෙනවා ලෝරිය. අපි යන් දැනටමත් අපි මල්ලි එක ඇතුළේ ඉන්නවා. මම ලෝරිය ඇතුළට එනවා. මම දැන් ලෝරිය අරගෙන තමයි යන්නේ. මේ විදිහට මේ විදිහට මම ලෝරිය අරගත්තා. ඉතින් ගයිස් මම දැන් දොර වහගන්න තමයි යන්නේ. මේ විදිහට මම දැන් ඉතින් චැලෙන්ජ් එක පටන් ගන්න තමයි යන්නේ. මම හරියට 10ට තමයි. ඉතින් මම මේ විදිහට කැමරාව තියාගන්න හදාගන්නවා දැන්. මේ විදිහට මම කැමරාව තියාගත්තා. ගයිස් අපි ස්ටාර්ට් කරලා බලමු. මං ගාවේ අතුරු තියෙනවා. මේ විදිහට මේ විදිහට ස්ටාර්ට් කරා ගයිස්. මම ලෝරි ස්ටාර්ට් කරලා තියෙන්නේ. මේ විදිහට මම ලෝරි ස්ටාර්ට් කරලා තියෙන්නේ. මේ මෙතන වලට පේනවා ඇති අපේ බලු කුක්කත් හිටියා. ඌ ගිහිල්ලා යන්න. ඉතින් ගයිස් ඉස්සරහට වීඩියෝ බලන්න යන්න සුපිරි වැඩ තියෙනවා. ඉතින් ගයිස් මෙතන මේ ලොරියේ AC තියෙනවා. සුපිරියක් තමයි. මෙතන කොළ පාට ලයිට් එකකුත් තියෙනවා. ඩබල් සිග්නල් ඔන් කරන්න තියෙනවා. ගයිස් මම තාම ලෝරි ස්ටාර්ට් කරලා තියෙන්නේ. මේ ෆෝන් එක වැඩ නෑ. ඉතින් මම මේකෙදි හරියටම 10 වෙනකන් ඉන්න ඕනි. මම 4 චැලෙන්ජ් එක පටන් ගත්තේ. හරියටම එතකොට දැන් මම ග්ලාස් ටීඩිය පාත් කරගත්ත ඉන්න බෑ ඇතුලේ පට්ට රස්නේ. මෙතනින් තමයි මම පාත් කරගන්නේ. නේ. ඉස්සරහට වීඩියෝ එක බලාගෙන යන්න. වෙලාව විල්ලා 7:16යි. ඉතින් දැන් මම ස්ටාර්ට් එක නතර කරන්නම්. නැත්තම් මේ සද්දෙත් එක්ක එන අමාරුයි වැඩේ. දැන් වෙලාව ඇවිල්ලා 9:00යි. ඉතින් මම තව පැය භාගයකින් මේ ලොරියෙන් එළියට බහිනවා. ගයිස් දැන් වෙලාව ඇවිල්ලා හරියටම 9:59යි. ඉතින් තව පොඩ්ඩ වෙලාවයි විනාඩියයි. ඉතින් ගයිස් දැන් හරියටම 10යි. දැන් ඉතින් මම එළියට බහින්න තමයි යන්නේ. ඉතින් මම මේ චැලෙන්ජ් එක කරා. ගයිස් අර මොකද්ද සුලි කුණාටුවක් ඇවිල්ලා මේ ගමකට එන්න තියෙන පාරවල් දෙකම නාය අයියා. ඉතින් අද ඉස්සෙල්ලාම බස් එකක් යනවා. මම පෙන්නන්නම්.